ප්‍රධාන අනුශාසක අද මේ ජාතික ජනබලවේගය බලයට ආවේ විදුලි බල මෙච්චර ගානකින් අඩු කරන්න පුළුවන් කියලා. නමුත් අද ඒ ගානට වැඩි කරලා තමයි අද මේ ආණ්ඩුව ගෙනියන්නේ. අපි දැක්කා ඊයේ 15%ක් විදුලි බිල වැඩි කරලා තියෙනවා. මිනිසුන්ට විදුලි බිල වැඩිවීමත් එක්ක අනිත් සියලු දේවල් වැඩි වෙන බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා මිනිසුන්ගේ ජීවිකාව ගෙන යාමට හැකියාවක් නැහැ. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියන්නේ සමර කුමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රධාන ආණ්ඩුවට කියන්නේ එදා වේදිකාවේ කියපු දේවල් ඒ විදිහට ඉෂ්ට කරන්නට ඕන. එහෙම නැත්නම් මේකටත් වඩා පිරිසක් පාරට බැහැලා තමන් වේදිකාවේ කියපු දේවල් ඉෂ්ට කරගන්න බලාවි. ඒ නිසා 15%කින් වැඩි කරන එක නෙවෙයි 15%කින් අඩු කරන එකයි කරන්නට තියෙන්නේ. ඒ නිසා අද මිනිස්සු අර කබලෙන් ලිපට වැටීමක් බවට පත් වෙලා තියෙනවා. මිනිස්සුන්ට තමන්ගේ ජීවිකාව ගෙන යන්නට හැකියාවක් නැති වෙලා තියෙනවා. ඒ නිසා අනුර කුමාර ජනාධිපතිතුමනි ආණ්ඩුවට අපි කියන්නේ මේ මිනිස්සුන්ගේ ජීවන බර අඩු කිරීම සඳහා විදුලිය විතරක් නෙවෙයි හැම දෙයක්ම අඩු කරන්න. 15%කින් වැඩි කිරීමක් නෙවෙයි කරන්නට ඕනේ 15%කින් අඩු කිරීමක් කරලා වේදිකාව තුල හඬ නගපු හඬ යථාර්ථයක් බවට පත් කරන හැටි ජනාධිපතිතුමා ප්‍රධාන සියලු දෙනාටම මහා සංඝරත්නයේ හැටියටත් මහා ජනතාවගේ හැටියටත් මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා.